අම්බෝ අද නම් නිමාඩු. අම්මට ඉතින් අවුරුදුනේ. පුතාට ටිකක් කතා කරන්න ඕනේ. පුතේ එන්න. ඇයි තාත්තේ? ඇයියකෝ අද අවුරුදුනේ. මූට අද අවුරුදු කියලාත් මතක නැහැ. මොන්ද මන්ද. අප්පට ගියාද අවුරුදුනේ? ඈ තාත්තා අපි දැන් අවුරුද්ද මොකද කරන්නේ? ඒ මගේ මොඩි. ඒ මට වෙන්නේ. මම මොනවා කරාද? අනේ හරක උඹ ඉතින් අවුරුද්ද කරන දෙයක්වත් දන්නේ නැහැ නේ ඉතින්. උඹට බැලලා නෙමෙයි හරින හැම ගහන්න ඕනේ. යකෝ අවුරුද්ද කරන්නේ රතිඤ්ඤා දානවා. ආස්කූරු පත්තු කරනවා. තව ඉතින් අවුරුදු ක්‍රීඩා කරනවා. නැකත් කරනවා. ඒක තමයි කරන්නේ. උඹ ඒකවත් දන්නේ නැන්ද? අනේ උඹලගේ උ. හරි දැන් අපි මොකක් හරි කරමුද? තාත්තේ අපි ආස්කුරගුයි රතිඤ්ඤකුයි දාමුද? රතිඤ්ඤා? මේ මොකක් දාමු. දැන් නම් අනේ මන් දැන් රතිඤ්ඤා දාන්න. ඇයි තාත්තා රතිඤ්ඤාට බයද? මොන පිස්සුද මම රතිඤ්ඤාට නෑ. තාත්තා රතිඤ්ඤාට බයනේ. නෑ මම රතිඤ්ඤාට බය නෑ. අපි කමන්නේ රතිඤ්ඤාක් දාමු. නෑ කාලෙකින් මම රතිඤ්ඤාක් දැම්මේ නෑනේ පුතේ. යන්නේ ඒකයි. මම දැන් බය නෙමෙයි. හරි අපි යන රතිඤ්ඤාක් දාමු යන්. මම රතිඤ්ඤා රිකුත් ගෙනාවා. කෝකටත් කියලා. නෑ ඔය තාත්තා රතිඤ්ඤාට බය දාන්නේ ඒකයි. පුතේ මොකක් හරි කිව්වද? උට නෑ තාත්තා යන්. අපි රතිඤ්ඤාක් දාමු. හරි පුතේ යන්. එන්න තාත්තා මේක. අනේ මන් දන්නේ මේ රතිඤ්ඤා මගුලක් දාන්න ගිහිල්ලා. කාලෙකින් දැම්මෙත් නෑ. අයියෝ තාත්තා බය වෙන්න එපා මම දාන්නම් රතිඤ්ඤා. හරි නංගවා දාන්න මට නම් බෑවකෝ දාන්න. ඒකනේ මං කී තාත්තා බයනේ. හරි කවන්නේ මං දාන්න. මොකක් හරි මන් නම් බය නෑ. දාන්න පුතා. ඔන්න තාත්තා මං දානවා බෝම්බේ නෙමෙයි රතින්නේ. හරි. ඔන්න දැම්මා. අයියෝ ඒක පුරන්නේ. තාත්තයි. තාත්තා කන්දේ වහන්නේ බයද? නෑ පුරන්නේ. අම්මා පිපුරු නැත්තව. නෑනේ. මට තේන්නේ මේ ගොඩක් කල් වගේ කියලා. අම්මා පරණ බෝම්බ දන්නේ නැ කඩියයි දුන්නේ. දැන් මන් දවස් දෙක තුනක් හැවෙගෙන ලැච්ච ගල් නෙමෙයි. තාත්තා ඔයගොල්ලන් මෙරෙන්නවත් තිබ්බද? ඒක නම් කියන්නේ මං අර කුස්සියේ ගාවෙන් තියලා තිබ්බේ. අයියෝ ඒක තමයි. කොහොමත් මේ දවස් ටිකේම අවුරුදුනේ නේද මං ඊට දිහාට ගෙනත් දෙන්න. අයියෝ හරි කමන්නේ නෑ ඊට දිහාට දාන්නම් එන. මේ රතිඤ්ඤා දාන්න හිතුවද මොනවා කරන්න මේ තාත්තලා වැඩත් එක්ක. හරි guys ඔන්න නම් අද වීඩියෝ එක ඉවරයි. මොකක්ද දන්නේ වීඩියෝ ගන්න. වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් වැඩි කරලා දෙන්න. නම් බයි.